මේක 24 25 ඕ ලෙවල් ඒ කොටසේ 21 වෙනි ජ්‍යාමිතික ගාන. හරි, අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. අපිට ප්‍රශ්නේ කියලා තියෙනවා ABCD සමාන්තර රාශියක් කියලා, AOBEF සරල රේඛාවක් කියලා, තව DCB කෝණය අංශක 70ක් කියලා. අපිට දත්ත වශයෙන් දීලා තියෙන ප්‍රශ්නේ ඒ ටික. ඊට පස්සේ අපෙන් අහන්නේ DEF කෝණය. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. හරි, අපි ඉස්සෙල්ලාම ABCD සමාන්තර රාශිය ගැන කතා කරමු. ABCD සමාන්තර රාශියන්නේ සමාන්තර රාශියක් වෙන්න නම් අපිට වැඩිපුර කාරණු ටිකක් කතා කරමු. සමාන්තර රාශියක් වෙන්න නම් වෙන්න ඕනේ කරුණු මොනවාද? සමාන්තර රාශියක් වෙන්න නම් මෙන්න මේ සම්මුඛ පාද සමාන්තරයි හෝ සමානයි නම් එවැනි චතුරස්‍ර සමාන්තර රාශිය වෙනවා. මොකද්ද? මෙවැනි සම්මුඛ පාද කිසියම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන්තරයි නම් හා ඒවා සමානයි නම් ඒවා සමාන්තර රාශිය නම්. ඒ කියන්නේ මේක සමාන්තරයි, තව සමාන්තර රාශියක් වෙන්න නම් මේකට මේක සම්මුඛ පාද කියන්නේ මූණට මූණ බලාගෙන ඉන්න පාද සමාන වෙන්නත් ඕනේ, සමාන්තරත් වෙන්න ඕනේ. එවැනි චතුරස්‍ර සමාන්තර රාශියක් වෙනවා. ඒක එක ගුණයක්. තව ගුණයක් තියෙනවා ළමයි. සමාන්තර රාශියක සම්මුඛ කෝණ අගයෙන් සමානයි. ආයිත් කියනවා ළමයි. සමාන්තර රාශියක සම්මුඛ කෝණ අගයෙන් සමානයි. දැන් අපිට ABCD සමාන්තර රාශියක් කියලා ගානේ දත්තයක් විදිහටම දීලා තියෙනවා. එතකොට මෙන්න මේ DCB කෝණයට සම්මුඛ කෝණය මොකද්ද? ගණන් දැන් අපි කීපයක් හදලා තියෙනවා. මම මේ හැම එකෙම කියන සම්මුඛ කියන්නේ මූණට මූණ බලාගෙන ඉන්න එක. එතකොට DCB කෝණයට මූණට මූණ බලාගෙන ඉන්න කෝණය මොකද්ද? DAB කෝණය. එතකොට මේ කෝණය කීයද? ඒ කෝණයත් අංශක 70ක්. ඒක තේරුණාද ළමයි? හරි. ඊට පස්සේ තව ජ්‍යාමිතික ප්‍රමේයයක් තියෙනවා. විස්කම්භය මගින් සාධන කෝණය අංශක 90ක් කියලා. මේ ගාන හදන්න තියෙන අනෙක් ජ්‍යාමිතික ප්‍රමේයය තමයි විස්කම්භය මගින් සාධන කෝණය අංශක 90කි. මොකද්ද විස්කම්භය මගින් හදන කෝණය කියන්නේ? මේකනේ විස්කම්භය මේ කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන්නේ. කේන්ද්‍රය හරහා යන එකේ සාධන කෝණය කියන්නේ මෙන්න මේකෙනුයි හදන කෝණය. ඒක අංශක 90ක් වෙන්න ඕනේ. ඒක තේරුණාද ළමයි? අපි දැන් ලියමුකෝ. DAB අංශක සමානයි අංශක 70යි. ඊට පස්සේ අපි ආයෙ හොයාගත්තා විස්කම්භය මගින් සාධන කෝණ අංශක 90ක් කියලා. ADE සමානයි අංශක 90යි. එතෙන් යනකම් පැහැදිලි ළමයි. දැන් අපේ ගාන අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ DEF කෝණය. ඔය කට්ටිය ළමයි මෙන්න මේක බලන්න. මෙන්න මේ ත්‍රිකෝණේ ADE ත්‍රිකෝණය මොකද ළමයි? ADE ත්‍රිකෝණය බලන්න.
මෙන්න මේ ADE ත්‍රිකෝණේ බාහිර මේ පාදයක් දික් කිරීමෙන් සාධන ලද බාහිර කෝණය නෙමෙයිද DEF කෝණය කියන්නේ. ආයෙත් බලන්න ළමයි ADE ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සාධන බාහිර කෝණය නෙමෙයිද මේ අහලා තියෙන්නේ. හරිනේ. බාහිර කෝණයන්නේ. හරි. ප්‍රමේයක් තියෙනවා ඔය කට්ටියට මතක නම් ඇති. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සාධන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා. අයත් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සාධන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මන් දැන් කොහොමද මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක බලන්නේ? මේකනේ බාහිර කෝණය. හරිද? බාහිර කෝණේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුළට පැන්න. ඒකට මූණට මූණ බලාගෙන ඉන්න කෝණ දෙක. කොහොමද අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක බලන්නේ? බාහිර කෝණේ තියෙනවා. ඒකෙන් ඇතුළට පයින්නවා. ඇතුළට පැනපුවාම මූණට මූණ බලාගෙන ඉන්න කෝණ දෙක. දැන් අපි දන්නවා මේ කෝණේ කීයද අංශක 90යි. මේ කෝණේ කීයද අංශක 70යි. එතකොට DEF කෝණය සමානයි 70 ධන 90 වෙනවා. 70යි 90යි කීයද නම් අංශක 160යි. එතකොට ළමයි DEF කෝණය කීයද අංශක 160ක් වෙනවා. හරි ළමයි අපි ඊළඟ ගානේ තව ජ්‍යාමිතික ගානකින් හම්බෙමු.